අයිබෝන් සමස්ත ශ්‍රී ලාංකේ ජනතාවට වගේම ලෝකයේ ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකිකයින්ට මම හිතන්නේ මේ වෙනකොට අපිට හොඳටම රස්නේ අවුව පායලා තියෙන එංගලන්තෙට. ඒ නිසා හරි ආසයි එළියට ගිහිල්ලා ගස්වල ලස්සන මල් පිපිලා සෝභා සෞන්දර්ය බලබලා තමුන්නාසලට මේ අපූරු කතන්දර ටික අහන්න පුළුවන්. මේ වෙන්නේ මොනවද කියලා ඔය ලංකා මහ පොළොවේ. ඇත්තටම අද ඊයේ වගේම අපේ පොලිස් නිලධාරීන් කතා කරා. බොහෝ දෙනෙක් මම එයාට කිව්වා ඉතා ඉක්මනට මේ සම්බන්ධව ඒ ගැසට් එක ගෙන්නගෙන මම ගැසට් එක බලන්න ඕනේ. මට ටයිම් එකක් තිබුණේ නැහැ ඊයේ පෙරේදා ඒක බලන්න. මම ඊට පස්සේ ඊයේ රාත්‍රී බැලුවා. ගැසට් අංක 24/77 ඇලයිරක් 2026යි පෙබරවාරි 20 වෙනිදා ගැසට් එකක් තියෙනවා. මේ අපූර්ව ගැසට් එක පිළිබඳව ඇත්තට මේ ගැසට් එක රජයේ ගැසට් පත්‍රයක්. මේ ගැසට් පත්‍රයෙන් දීලා තියෙනවා සහකාර පොලිස් අධිකාරිවරු උපසේවා සහකාර පොලිස් අධිකාරිවරු 100 දෙනෙක් බඳවා ගන්නා පොලිස් සේවයට. නිත්‍ය සේවෙත් නෙමෙයි පොලිස් උපසේවා පොලිස් නාරින් 100ක්. මේ උපසේවා පොලිස් නාරින් 100 බඳවගන්නේ නීතිච්චවරු. දැන් මේ අය බඳවගන්නේ වසර 5ක කාල සීමාවකට. වසර 5ක කාල සීමාවකට උපසේවා සහකාර පොලිස් අධිකාරිවරු 100ක් බඳවගන්න. දැන් මේකේ මම බැලුවා කන්ඩිෂන්ස්. මේකේ තියෙනවා ඔවුන්ට වසර 3ක නීතිච්ච වෘත්තියේ පළපුරුද්ද තියෙන්න ඕන. එක්කෝ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිච්චවරයෙක්, මහාධිකරණ නීතිච්චවරයෙක්, එහෙම නැත්නම් මොනවාද දිශාධිකරණයක DC එක නීතිච්චවරයෙක් වෙන්න ඕනේ. වසර 3ක පළපුරුද්දක් තියෙන්නත් ඕනි. එතකොට මේ බඳවගන්නේ මොකෙන්ද? උපසේවා සහකාර පොලිස් අධිකාරී. එතකොට ඒ අයට සහකාර නිත්‍ය සේවා සහකාර පොලිස් අධිකාරිවරයෙකුට ලැබිය යුතු වරප්‍රසාද සියල්ලම ලබා දෙනවා. මොකද්ද? නිල රථයක්, නිල රියදුරෙක්, ඒ වගේම සියලුම සහකාර පොලිස් අධිකාරී ගැසටඩ් ඔෆිසර්ස්ලාට තියෙන ඒ ගැසටඩ් ඔෆිසර් රෑන්ක් එකට තියෙන සේරම ලැබිය යුතු සුබ සාධන සියල්ලම ලැබෙනවා. හැබැයි වසර 5යි. ගන්නේයි ඒක තියෙනවා ගන්න හේතුව අපරාධ නඩු සම්බන්ධව අධිකරණයේ ප්‍රේණීන්. ඊට පස්සේ තියෙනවා ඊළඟට මොහු නීතිපති දෙපාර්තමේන්තු සමග කෝඩිනේටින් කරන්න. ඊට පස්සේ තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුව සමග කෝඩිනේටින් කරනවට අමතරව මොහු සෑම පොලිස් ස්ථානවල නීති කටයුතු පිළිබඳව හොයලා බලන්න. දැන් මේ ගැසට් එකේ මේ කොන්දේසි මේවා සේරම කියුවෙන් පස්සේ මේක ඇත්තටම මේ නැති දෙයක් මේ ගෙනල්ලා ආයෙත් දාගන්න ලෑස්ති. මතක තියාගන්න ඔය පොලිස් සේවයේ බිඳ වැටීම පටන් ගත්තේ අද මේ හිටපු ගමන් දෙයක් නෙමෙයි. මේක පටන් ගත්ත ප්‍රධානම තැන තමයි අර උපසේවා නිලධාරීන්, උපසේවා උපපොලිස් පරීක්ෂකවරුන්, උපසේවා පොලිස් කොස්තාපල්වරුන් විශාල ප්‍රමාණයක් අපිට මතකයි ඡන්ද කාලේ ඡන්ද කැම්පේන් එකක් ගියා. මොකද්ද? අන්තර්ග්‍රහණය. මහින්ද රාජපක්ෂ අත්කකුල් නැති මිනිස්සු, බෙල්ලෙන් කඳ විතරක් තියෙන, බෙල්ලෙන් උඩ නැති මිනිස්සු සේරම නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කෙරුවා. මේක තමයි පොලිස් සේවාවේ බිඳ වැටීම ප්‍රධානම තැන. අද ඒ අය තරහ වෙන්න එපා කවුරුත් පායත් එක මම මේ ඇත්ත සිටුේෂන් එක කියන්නේ. ඒ අය අද DIGලා ඉන්නෝ, SSPලා ඉන්නෝ, ASPලා ඉන්නෝ, IPS ලත් ඉන්නෝ සමහරක් මම හිතන්නේ. මේක තමයි පොලිස් සංහතියේම බිඳ වැටීම. මේකේ බිඳ වැටීම පොලිසියට නෙමෙයි බලපාන්නේ. මතක තියාගන්න මේකේ බිඳ වැටීම බලපාන්නේ කෙලිම රටේ ජනතාවට. පොලිස් සේවයේ බිඳ වැටීම ඍජුවම මේක මේ සාමාන්‍ය ත්‍රිකෝණයක් ගත්තොත් හයරාකි එක තියෙනවා. ත්‍රිකෝණය අපි ඉගෙනගෙන තියෙන්නේ. එහෙමයි ත්‍රිකෝණේ උඩම පොලිස්පති ඉන්නවා, සීනියර් DIGලා ඉන්නවා, DIGලා ඉන්නවා, SSPලා ඉන්නවා. එහෙම තමයි මේක හැදෙන්නේ. හැබැයි මේකේ අර අතුරිකිලි අර එහෙම ඔබ්බලා දැන් ත්‍රිකෝණේ නෑ. දැන් ත්‍රිකෝණේ කැලේ
දැන් රවුමකුත් නැහැ, ත්‍රිකෝණෙකුත් නැහැ, අටපට්ටමත් නැහැ. දැන් මොකද මේකේ අර එම්මෙන් ජොයින් කරලා. දැන් මේ වෙඩි මහින්ද රාජපක්ෂ කෙරුවේ ඡන්ද කැම්පේන් එකක් විදියට. හැබැයි මේ කරන්නේ මොකක්ද? මේක කරන්නේ එකේ බරපතල තත්ත්වයේ මම දන්නේ පොලිස්පතිතුමාට හරි නීති හා සාම ඇමතිවරයාට හරි එහෙම මේ ඇමතිවරු ආනන්ද විජේපාල මහත්තයාට හරි වටගල සුනිල් වටගල නියෝජ්‍ය ඇමතිවරයාට හරි නැත්නම් පොලිස්පතිවරයාට හරි කවුද මේවා දෙන්නේ කියන එක. ඇත්තටම මේක මොකද්ද මේ? දැන් මේ ගැසට් එකේ තියෙන විදිහට අවුරුදු 3ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. දැන් අවුරුදු 3ක වෘත්තීමය පළපුරුද්දක් තියෙන නීතිඥවරු කතා කරන්නේ ලංකාවේ පැමිණිල්ල වෙනුවටමද? පැමිණිල්ල වෙනුවෙන්මද කතා කරන්නේ? එහෙම හිතනවා නම් කවුරු හරි කරුණා කරලා යන්න මේ අර මේ කොහෙද මානසික රෝහලට ගිහිල්ලා බලාගන්න ඔළුව. ඕනම නීතිඥවරයෙක් ප්‍රධානම දේ තමයි වෘත්තීය ආචාර ධර්ම කියනවා ලංකා නීති වෘත්තියේ ලංකාවේ මම කතා කරන ලංකාවේ නීතිඥවරුන්ගේ නීතිඥ ආචාර ධර්ම කියන එක රැකෙන පුද්ගලයන් ඉන්නවනම් අතේ ඇඟිලි ගන්නට ඉන්නේ. අනිත් අය සේරම සල්ලි තමයි. එතනින් එහාට දෙයක් නැහැ. එතකොට මේ නීතිඥ ආචාර ධර්ම වලට යටත්ව හෝ ඔවුන් පෙනී ඉන්නවනම් පෙනී ඉන්නේ අපරාධකරුවන්ගේ පැමිණිලිකරුවන්ගේ මේ දෙපැත්තෙම ඉන්නෝ. එතකොට දැන් පොලිස්පතිතුමා ඉන්ටර්විව් කරනකොට පොලිස්පතිතුමාට දැනගන්න පුළුවන්ද ඕගොල්ලෝ පැමිණිල්ල වෙනුවෙන්මද පෙනී හිටියේ? ඕගොල්ලෝ අපරාධ නඩු වෙනුවෙන් පෙනී හිටියේ නැද්ද? එතකොට ඕගොල්ලෝ කුඩු නඩු වලින් පෙනී හිටියද? ඕගොල්ලෝ කුඩු නඩු වලින් පෙනී හිටියේ නැද්ද? ඔයා මේ හරක් කටය නඩු වලට හිටියද? මේක හරි රාජකීය විහිළුවක්. මේක සිද්ධ වෙනවා මේක යටි අරමුණක් තියෙනවා. එක්කෝ දේශපාලකින්ට, එක්කෝ සුනිල් වටගල්ට, එහෙම නැත්නම් ආනන්ද විජේපාල පොලිසිය බාර ඇමතිවරයාට, එහෙම නැත්නම් මේ ඇමතිවරු පිටිපස්සේ ඉන්න දැන් කල්ලි හදාගෙන ඉන්නවා. මතක තියාගන්න හෙටානේද මම වීඩියෝත් එක්ක මේ කල්ලි කවුද කියලා පෙන්නනවා. එක ඉන්නවා තෙල් සම්බන්ධ ඒ වගේ කට්ටිය ඉන්නවා. මම පෙන්නන්න හෙටානේද වීඩියෝ ඡායාරූප සියල්ලම ළඟ තියෙනවා. එතකොට මේ කල්ලි කණ්ඩායම් අතරින් මේ ආපු දෙයක්ද? දැන් මේ මිනිස්සු ගන්නේ නීතිඥ වෘත්තියේ හිටපු අය. මේකට ඉල්ලන්න බෑ. අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ තුල නීතිචෝරු නැද්ද? දැන් පොලිස්පතිතුමා නීතිචෝරේ. මට ලැබුණු සංඛ්‍යා ලේඛන අනුව IPS ඇයලා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නවා දැන්ට 34කට ආසන්න ප්‍රමාණයක් නීතිචෝරු. පොලිස් සැරේන්ලා පොලිස් රාලහමිලා 9 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. IPS ඇයලා සහ පොලිස් සැරේන්වරු හැර සහකාර පොලිස් අධිකාරිවරුන්ගෙන් ඉහළ සහකාර පොලිස් අධිකාරිවරු ගමු. දැන් ඒස්පිලාන් මෙතන ඉල්ලන්නේ. ඒස්පිලා ගත්තම මේ සියල්ලම ඉන්නවා 65කට ආසන්න ප්‍රමාණයක්. එතකොට අපිට තියෙනවා ජාලිය සේනාරත්නත් එක්ක DIG ලීගල් ඩිවිෂන් එකක්. වෙනමම තියෙනවා අපිට ජාලිය සේනාරත්නත් එක්ක ලීගල් මොනවාද නීති කොට්ටාසයක්. DIG කෙනෙක් එක්ක. එතකොට සම්පූර්ණම සමස්ත රාජ්‍ය සේවය වෙනුවෙන්ම ඉන්නවා නීතිපති දෙපාර්තමේන්තුව නීති උපදෙස් දෙන්න. දැන් මේ මොකද්ද මේ කරන්නේ? මේකට මොකද්ද වෙන්නේ? වෙනමම ආණ්ඩුව ගන්න ඕනේ වාහන, කාර් ගන්න ඕනේ. නිල රියදුරු ඉන්න ඕනේ. PCD ලා නැහැ පොලිසිවල. දැන් පොලිස්පතිතුමා දන්නේ නැහැ පොලිසිවල PCD ලා නැහැ. මම අභියෝග කරනවා හැම පොලිසියකටම ඉන්නවා නම් PCD කෙනෙක් එක්කෙනා ගානේ පෙන්වන්න මට. සමහර හෙඩ්ක්වාටර්ස් වල ඉන්නවා. මම අද කතා කරා විවිධ තැන්වල හෙඩ්ක්වාටර්ස් වල එමිනිස්සු මට කිව්වා අනේ ධර්මපාලනත් නන්නම් කියන්න එපයි කිව්වා. PCD ලා ඉන්න දෙන්නයි. වාහන තියෙනවා 3ක්. දෙන්නයි PCD ලා. මෙහෙම තත්ත්වයක් තියද්දි කොහෙන්ද මේ බඳවගන්න ASP ලාට දෙන්නේ? මේ ASP ලා ඇයි මේ කොහෙවත් යන පාර යන නයි රෙද්දස්ස දාගන්නේ? සුද්ධ සිංහලෙන් කියනවා නම් මේකේ තියෙන වෙන අරමුණක්. මේක තමයි මම හිතන්නේ මම හිතන විදියට මම මේක හොයනවා. මම සමස්ත ශ්‍රී ලාංකීය පොලිස් දෙපාර්තමේන්තුවේ 89000ක තමුන්නාසලා මං ඉල්ලන්නේ. තමුන්නාසලාගේ වක්කීමක් දෙන මේකේ කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියන හොයන්න. මම දකින්නේ මේක මොකක්ද දන්නවද? මේ කරන්නේ. අර වෘත්තීය වසර 3ක වෘත්තීය ඉන්න කියනවනේ නීතිචෝරෙක් වශයෙන්. මේ පුද්ගලයෝ කුඩු නඩු වලට පෙනී හිටියා. එහෙම නැත්නම් වෙන අපරාධකරුවන් වෙනුවෙන් පෙනී හිටියා. දැන් මොකද කරන්නේ? දැන් මේගොල්ලෝ ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ නීත්‍යානුකූල නීතිචවරයෝ වශයෙන් පෙනී ඉන්නවා. එතකොට මේගොල්ලෝට පුළුවන් අර නඩු වලට මොකද වෙන්නේ? අර නඩු වලට හොඳට ඩීල් එකක් දාගන්න. ලියලා තියාගන්න මේක ඩීල් ගහන ගේමක්.
වෙන දෙන්නේ මේක ඩීල් එකක්ම තමයි මේක. මොකද හේතුව? දැන් මේ පුද්ගලයාට අවුරුදු 5යිනේ. අවුරුදු 5න් පස්සේ මොකද කරන්නේ? මෙයා ආය යන්න ඕනේ නීතිචෝරෙක් වශයෙන්. මොකද්ද පොලිස්පතිතුමා මේ විහිළුව? අපි හිතුවේ නෑ ඔබතුමා මේ වගේ මේවා කියලා දෙනවා. දැන් ඔබතුමා නීතිචෝරෙක් නේ. අපි නීතිචෝරෙක් නොවුනට අපිට බැලූ බැල්මටම මේක යටි අරමුණක් තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව මතක තියාගන්න. අපි උසාවි ගිහිල්ලා තියෙනවා. අපි උසාවි වල කතා කරලා තියෙනවා ජනාධිපති නීතිචෝරුත් එක්ක. කිසි දවසක ජනාධිපති නීතිචෝරු එළියට බහැලා ආපුවාම අපිට චේක් හෑන්ඩ් කරලා තියෙනවා. අපි යන්න උසාවි යන්න ඉස්සෙල්ලා අපි පොත් ගෙනල්ලා කියවලා දන්නේ නැති දේවල් තව අනිත් නීතිචෝරුන්ට කතා කරලා අපේ හිතවතුන්ට කතා කරලා අහලා ඒ නීතිච්ච ගැටලු ඊට පස්සේ NLR ඊට පස්සේ වෙනත් NLR ඉන්දියාව නඩු තීන්දුව හරි මොනවා හරි ඒවා තියෙනවනේ ඒවා සම්බන්ධ අපි ගෙනියන්නේ වෙන දෙයකට අපි සන්නද්ධ වෙලා යන්නේ. ඇයි හේතුව? අපි දන්නවා සීන් එක. අපි දන්නවා මේ මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් මොකද වෙන්නේ? දැන් අර කොහෙවත් ඉන්න අවුරුදු 3ක ලෝය අර පැමිණිල්ල වෙනුවෙන් විත්තිකාරු වෙනුවෙන් හරි කොහේ හරි පෙනී ඉඳලා ඒ මිනිස්සයා එනවා පොලිසියට ආවම එයාගේ ඔළුවේ වැඩ කරන්නේ රයිට් මට තියෙන අවුරුදු 5යි පුතා. දැන් අවුරුදු 5යි මට තියෙන්නේ මම ආයෙත් යන්න ඕනේ බෑක් ටු බේස්. ආපසු මම යන්න ඕනේ. ඒ හින්දා මම කරන්නේ මොකද? අර අදාළ නඩු ටිකේ කොහෙද පොලිස් ටික හොයාගෙන රයිට් පොලිසිය දෙන වත්තල මම බලන වත්තල පැත්ත කවුද මචං කොහමද ඕක? ඔය ටික මට මේ ටික ගනි. මෙන්න ඩීල් එක. මේක මොකද්ද මේ කරන්නේ? ඇයි අපේ ඉන්න හොඳ දක්ෂ සැරෙන්වරු? අපි ඉන්න පොලිසිවල අපි වැඩ ඉගෙන ගත්තේ සාජන්ලගේ. පොලිස් සැරෙන් මහත්තුරු ඉන්න ඉතාම දක්ෂ මිනිස්සු. ඒ මිනිස්සුන්ට හැරෙන්නවත් බෑ අද ඔය ඉන්න SPලා SSPලා DIGලත් එක්ක. ජීවිතේට උසාවියකට නෙමෙයි සුළු පැමිණිල්ල විභාග කරපු නැති මිනිස්සු තමයි අද DIGලා SPලා වෙන්නේ. මේ පොලිස් දෙපාර්තමේන්තුවට වෙච්ච ලොකුම හෙනේ තමයි ඩිරෙක්ට් SPලා බඳවාගත් එක. මතක තියාගන්න ඩිරෙක්ට් SPලා ගත් එකේ විශාල විනාශයක් තමයි මේ කඩාවැටීම. මේ කඩාවැටීම නවත්තන්න අපි හදලා දුන්නා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව වෙනකොට අපි හිතුවා අපි සිහින තිබුණේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව වෙනකොට මට මතකයි රවි සෙනරත් මහත්තයා අපි කතා කරා. අපි පැහැදිලිවම අපි හදලා සලස්මක් හැදුවා. සහකාර පොලිස් අධිකාරිවරයෙක් බඳවා ගන්න ඕන නිත්‍ය සේවයට. ඒ නිත්‍ය සේවයේ සහකාර පොලිස් අධිකාරිවරයා බඳවා ගන්න ඕනේ 10කට අඩු ගාණක්. ඒගොල්ලෝ යන්න ඕනේ හෙඩ් ක්වාටර්ස් වලට. ලංකාව පුරාම හෙඩ් ක්වාටර්ස් වලට ගිහිල්ලා වසරක මොනවාද ඒගොල්ලෝ දාන්න ඕනේ සියලුම බ්‍රාන්චස් වලට MO බ්‍රාන්ච් ඇඩ්මින් සියලු දේවල් වලට දා. එතකොට තමයි මිනිස්සෙක් හොඳට ඒක සන්නද්ධ වෙන්නේ. ඒ කාලය තුල මේ විදිහට හැදුවා. ඉන්ෂුරන්ස් ගේන්න ඕන කියලා හැදුවා. මේවා හදලා අපි ඔයා දුන්නා. අද ඒවා නැහැ. අද යන්නේ සම්පූර්ණයෙන් පෙරචේදී. පොලිසියේ ගියපු කතන්දරේම තමයි CD වික්‍රමරත්න කරපුවාම තමයි යන්නේ. වෙන දෙයක් නෙමෙයි. දේශබන්දු කරපුවාමයි යන්නේ. අලුත් දෙයක් නැහැ. විෂන් එකකුත් නැහැ, මිෂන් එකකුත් නැහැ. පොලිසිය. ඇයි මෙහෙම කරන්නේ? මොකද්ද මේ කරන අපරාධය? හැබැයි මතක තියාගන්න මේවා හෙන ගහන අපරාධ. මේ කිසිම හේතුවක් නැතුව මිනිස්සුන්ගේ සල්ලි මේ රට කඩම් වැටලා. රට වැටලා තියෙද්දි මේ ආණ්ඩුවට මිනිස්සු කුණු හarpෙන් බනිනවා පොලිසියේ මිනිස්සු. මොකද්ද සර් මේ වෙලා තියෙන්නේ කියලා. ඇයි මේක ජනතාව තුල ආණ්ඩුව කරේ අප්‍රසාදයට පත් කරන එක තමයි මේකේ වරමුණ. කවුරු හරි මේක පිටිපස්සේ ඉන්නවා. එක්කෝ ඩීල් කාරෙක් එහෙම නැත්නම් අර කණ්ඩායම දැන් අල්ලගෙන ඉන්න කණ්ඩායම තුල කවුරු හරි ඉන්නවා. මොකද හේතුව මේ එන නීතිචෝරු වශයෙන් එන කට්ටිය මේ 100 දෙනා යනවා ආයෙත් අවුරුදු 5කින් යනකොට ඒගොල්ලෝ එන්නේ පැමිණිලි විතරක් විභාග කරපු නීතිචෝරු දෙන්නේ. පැමිණිලිකරු වෙනුවෙන් විතරක් අධිකරණේ පෙනී හිටපු නීතිචෝරු දෙන්නේ. මේක කරන්න එපා. එහෙමනම් ගන්න පොලිස් සේවය ඇතුළත ඉන්න අය පොලිස් සේවය ඇතුළත හිටපුවාම ඒ මිනිස්සුන්ට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ මිනිස්සු ගිහිල්ලා හිටියේ නෑ වෙලසුදා වෙනුවෙන්. පොලිසිය ඇතුලේ හිටපු මිනිස්සු හිටියේ නෑ සොත්තු උපාලිගේ පුතාලා එහෙම නැත්නම් ඔය ඉන්න කුඩුකාරයෝ වෙනුවෙන්. මේක කරන්න එපා. මේකේ එක පැත්තක් ඒක. ඊළඟ පැත්ත කොහොමද? මෙයා නඩු පොලිසිය වෙනුවෙන් පෙනීඳලා අවුරුදු 5කින් මෙයා යනවා එළියට. එළියට ගියපු ගමන් මෙයා කාලේ පිහියෙන් ඇල්ල මරනවා. පිහියෙන් අනින්න වෙඩි තියලා දානවා. ඇයි හේතුව? අරු හිරේ තාත්තා හිරේ පුතා එළිය පුතා මරනවා අර පොලිසියට බැඳලා හිටලා ගෙදර ආපු නීතිච්ච මහත්තයා. ඔන්න තත්ත්වේ. පොලිස් නිලැඳුමක් අඳින්න හරි ටයි කෝඩ් දාගෙන හරි ASP කෙනෙක් ගලා ඉඳලා ඊට පස්සේ ආයෙ සාමාන්‍ය සමාජයට ගියපුවම කිසිම හවුහරණක් නැහැ. ආයෙත් බස් එක යනවා හරි කාර් එක යනවා හරි කොයිද හරි වෙඩි කනවා. මේකේ දෙපැත්තක් තියෙනවා.
මතක තියාගන්න මේකේ දෙපැත්තක් තියෙනවා. මම දන්නේ කවුරු ඔය වගේ තකතිරු ගැසට් ගහන්න උපදෙස් දෙනවද කියලා මේ පොලිසිය බාර අමාත්‍යාංශයට ඇමතිවරුන්ට. දැන් මේවා නොකිය ඉන්න බෑ. සුද්ධ සිංහලයන් අමුවෙන්ම කිව්වේ මේක තේරුම් ගන්න කරුණා කරලා මේකේ මහ පොළවේ බලන්න. අද ලොකුම වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අද වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ ජනතාවගේ මහ පොළොවට ගිහිලා පය ගහලා බලන්නේ. මේක බලන්නේ වෙන කෝණවලින්. කවුරු හරි තමන්ගේ වටේ ඉන්න කවුරු හරි කියනෝ එහෙම නැත්නම් කවුරු හරි නීතිච්ච කණ්ඩායමක් කියන්න ඇති අපිට මෙහෙමයි කියලා අවුරුදු 3 පුහුණුව දැම්ම පුහුණුව අවුරුදු 5කට. මේ උපසේවා ගත්ත මිනිස්සයා දෙයියනේ ඔය පොලිස් වල නඩු. අද මොකද්ද නඩු? අද නඩු වල ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ. අද තියෙන පොලිසියේ නිලධාරීන් කුඩුකාරයොත් එක්ක දාන ඩීල් එක. පොලිස්පතිතුමා ඒකටයි පියවර ගන්න අවශ්‍ය. අපි පෙන්නලා දුන්න හඬපටිත් එක්ක මොනවද උනේ? මේ මිනිස්සු එතනින් අතෙන් ට්‍රාන්ස්ෆර් කරා එච්චරයි. මේ මිනිස්සු ඉන්ටර්ඩික් කරේ නැහැ. ඒ කට්ටිය මේවා ට්‍රාන්ස්ෆර් කරා මිසක් ඉන්ටර්ඩික් කරේ නැහැ. මේ මිනිස්සු සේවය පහ කරලා දාන්න, සුද්ධ කරන්න. එහෙම නැත්තම් දාන්න අන්න හෙටානිද්දා යනවා ජාතික පොලිස් කමිෂන් එකේ සභාපති. දාන්න ඉලංගකෝන් මහත්තයා වගේ මිනිස්සෙක්ව එතෙන්න එක්ක පොලිසිය එයා හදයි. එයාට බාර දෙන්න. තියෙන සියලු බලතලත් එක්ක දෙන්න එයාට. මොකද හේතුව මේක කඩම් වැටලා තියෙන. දැන් කඩම් වැටලා පල්ලෙහාටම ගිහිල්ලා තියෙන්නේ. ආය යන්න තැනක් නැහැ. මේක කඩම් වැටලා විතරක් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේකෙන් ආණ්ඩුවටත් විශාල විනාශයක් කරමින් පවතිනවා. මතක තියාගන්න මම ඉතා වක්කීමෙන් කියන්නේ මේ පොලිස් දෙපාර්තමේන්තුව තමයි ආණ්ඩුව ගෙදර අරින්නේ. මොකද හේතුව මේක තුල පුළුවන් තරම් මම අද රාත්‍රිත් කරන ප්‍රෝග්‍රෑම් එක මේක තුලින් කරන්නේ ආණ්ඩුව විනාශ කිරිල්ල. මීට වඩා මම හිතන්නේ කියන්න අවශ්‍ය වෙයි කියලා මේක පිළිබඳව ඊළඟට අද රාත්‍රී තමුන්නාසලට දැන් මේ වීඩියෝ එක තමුන්නාසලා දකින්නේ ලංකා දවස YouTube නාලිකාව ඔස්සේ. අද රාත්‍රී තමුන්නාසලට IODPP නාලිකාව තුලින් පොලිස් දෙපාර්තමේන්තුවේ තියෙනවා පොලිස් රෝහලේ ඉවරයි ලෙඩ වෙලා. ලෙඩ වෙලා පොලිස් රෝහල කියන එක පිළිබඳව අද කරුණු කාරණා සියල්ලම සාක්ෂි සහිතව මයි ළඟ තියෙනවා සෑහෙන සාක්ෂි ප්‍රමාණයක්. ඒත් එක්කම අද හෙලි කරනවා ඒ සියලු නංගන් ඇතුව. මම තමුන්නාසලා සියලු දෙනාට ආරාධනා කරනවා IODPP නාලිකාව මෙතෙක් ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ලංකා දවස YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධාන සභාපති අජිත් ධර්මපාල. Thank you.